අපි අද සූදානම් වෙන්නේ හිම්බෝවිටියක් ඇඳ එකක් හදන්න. අපි මුලින්ම කරගන්නේ මේකට බත් ටිකක් දාගන්න. මොකද වතුර එක හදාගන්න ඕනේ කැඳයකට. බත් දාලා සුදු ලුණු එකතු කරනවා. මේ විදිහට සුදු ලුණු එකතු කරලා මේක වෙනම ලිපියේ තියෙන අතරතුරේ අපි මේ හොඳට තෝරගත්තු හිම්බෝවිටිය කොළ ටික පොල් මිශ්‍ර කරලා බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. මොකද ඉස්සර බ්ලෙන්ඩ් කරලා ඉවරලා මේක හදාගන්න ඕනේ. මොකද මේක අපිට ඉස්ම ගන්න ඕනේ මිරිකලා. ඉස්සෙල්ලාම මේක බ්ලෙන්ඩ් කරනවා. ඒ අතරතුර අපි අර කලින් දාගත්තු වතුර එකට බත් දාලා මුට්ටියකට සුදු ලුණු සහ ලුණු ස්වල්පයක් දාලා ඒක මිශ්‍ර කර ගන්න ඕනේ. දැන් අපි බත් එක සුදු ලුණුත් එක්ක ලිපේ තියගෙන මොකද මේ කැඳේක වැඩිපුරම හොඳ රැට උඩට අඩිය ගහන අයට පවුව දාන්න හිම්බෝවිටිය කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ කෑමක්. දැන්ගේ ජීවෙන අවයව නැවත මිය වෙන තමයි මේක හොඳ කැඳ එකක්. බලමු ඊට පස්සේ අපි මේක හොඳට දැහෙන්න ඇරලා හොඳට තැම්බුණා හොඳට බේරි කරගෙන තමයි කොළ එක බ්ලෙන්ඩ් කරලා මිරිකලා මේකට කලවම් කරගන්න ඕනේ. ඇත්තට මේක ගොඩාක් බ්ලෙන්ඩ් කරගන්න එපා. මොකද කෑලි අහු වෙන්න ඕනේ. මිරිකන්න පුළුවන් වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔය මේ විදිහට මිරිකන්න පුළුවන් වෙන ආකාරයට විතරක් බ්ලෙන්ඩ් කරගන්න, වැඩි බ්ලෙන්ඩ් කරගන්න එපා. ඒකට මේක මිරිකන්න බැරි වෙනවා. මේක මෙන්න මිරිකගෙන ඇත්තට මිරික ගන්න ඕනේ. මිරිකලා මේකට දාන්න. මොකද තාම අපේ මේ බත් එක සුදු ලුණු ලිපේ දීපේක මුට්ටිය තාම ඒක ඉඳලා මදි. ඒක ඉඳනකන් තමයි මේ ටික හොඳට බෙන්ඩ් කරලා මිරිකලා ලෑස්ති කරලා තියාගන්න ඕනි වැඩේ මේ ටික කරන්න. මේක අනිවාර්යයෙන්ම ඇල්කොහොල් පාවිච්චි කරන අයට හොඳ බෙහෙතක්. අක්මාවට හොඳම බෙහෙතක්. කොලෙස්ටරෝල් වලට හොඳ බෙහෙතක්. මේ අපි මේ මිරිකලා ඉතුරු වෙච්ච රොඩු කියන්නේ කොළවල රොඩු ටික. මේක හොඳ පොහොරක්. වගා වලට පොහොරකට හැටි එකතු කරගන්න පුළුවන්. ඒකෝද අපි මිරිකගෙන ඔක්කොම ඉවර වෙලා දැන් මේක දාන්න අපි දැන් කලවම් කරනවා. එතන අනිවාර්යයෙන්ම හැන්දේ කූරු ගන්න ඕනි. තාම පැහිගෙන ආවේ නැහැ. හොඳ පාටක් තියෙනවා. හොඳ පාටක් තියෙනවා මේකේ. හොඳට පැහිගෙන පැහෙනකොට අනිවාර්යෙන් කූරු ගන්න නැත්නම් මේක තෙල් කැටි ගහනවා. එතකොට අපි කරන දේ වැඩක් නැහැ. හොඳට කූරු ගාලා පැහෙනකොට බාල ගන්න ඕනේ. බාලා පොඩ්ඩක් කූරු ගන්න ඕනේ. මොකද මේ නැත්තම් මේකේ තියෙන අර කැඳේගේ ක්වොලිටි එක වෙනස් වෙන්න බලනවා. බලමු. තව ටිකක් වෙලා කූරු ගන්න වෙයි. හරි බලමුකෝ අපි. දැන් ඔයගොල්ලන්ට පේනද මේකේ දුම දාන්න පටන් ගන්නවා. මේ දුම දානවා කියන්නේ මේක දැන් පැහිගෙන එනවා. එතකොට අපි දැන් මේක හොඳටම කාල් ගන්න ඕනේ. හොඳට කාල් ගන්න නැත්නම් මේක කැටි ගහිලා අර කැඳේකේ තියෙන ඒ ගුණාත්මක භාවය උනත් නැති වෙන්න පුළුවන්. තෙල් පෑදිලා. තෙල් පෑදෙන්නේ නොවි දැන් මෙහෙම පැහිගෙන එනකොට අපි මේක මේ තව විනාඩියක් පර 30ක් විනාඩියක් ඔය කාලයක් එහෙම ගෝල් ගන්න මේක ලිපින් බා ගන්න. බාගෙන ටිකක් වෙලා මේක අනිවාර්යයෙන්ම කූරු ගන්න ඕනේ. පොඩ්ඩක් නිවෙන කල් සාමාන්‍ය ප්‍රමාණයට පැහින එක අඩු වෙනකම්. කැඳේක බාලා පෙරලා ගත්තම හිම්බෝවිටිය මෙන්න මේ විදිහට තමයි කැඳේක තියෙන්නේ. එතකොට මේකේ පොඩි රොඩු වගේ තියෙන අර කොළවල අපි බ්ලෙන්ඩ් කරනකොට net එකෙන් පෙරලා එන ඒවා. මේ විදිහට මේක පොඩි ඇඹුල් රහක් තියෙනවා මේ කැඳේකේ. හරිම රසයි. මේකට අපි ලුණු දාති පරිස්සමෙන් දා ගන්නවා. ලුණු වැඩි වුණොත් මේ කැඳේක බොන්න බැරුව යනවා. ලුණු ගානට දාලා හදාගත්තාම මේක තමයි කැඳේක එන්නේ හිම්බෝවිටිය කැඳේක. ඒ වගේම යාළුවනේ මගේ channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. views බලන හැමෝම මගේ channel එක subscribe කරන්න. මොකද ඉස්සරහටත් මම මේ වගේ ස්වභාවික පාන වර්ග කෑම වර්ග අරගෙන ඔයගොල්ලෝ අතරට එනවා. එහෙනම් බොහොම ස්තුතියි.